हाय फ्रेंड्स स्मार्ट किरिगापालने यूट्यूब चैनल එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා වෙනදා වගේම අදත් එකතු වෙන්නේ ලංකාවේ කිරිගාපාලනය ගැන තියෙන හොඳම YouTube channel එකත් එක්ක. ඔයාලට ගෙනාව වීඩියෝ එකක් කිරිගොවියෙකුගේ දෛනික ජීවිතය එක කියලා. ඒක බැලුවේ නැත්නම් පල්ලෙහා description එකේ තියෙනවා link එක ටච් එකක් දාලා ඒක බලලම මේ වීඩියෝ එක බලන්න. අපි මැෂින් එකෙන් කිරි ලබාගෙන ඉන්පසුව ඉතුරු වන කිරි කෝප්පයකට දවාගන්නේ. එසේ නොකළහොත් කිරිවල ෆැට් එක හා SNS අගය ඉතා පහළ මට්ටමකට එන නිසා ඔයාලත් මැෂින් වලින් කිරි ගන්න ගොවි නම් ඔයාලටත් මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලා මේක දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆැට් එක SNS එක ඉතා පහළ මට්ටමක තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඔයාලට මැෂින් එකෙන් කිරි දෙවුවායින් පස්සේ ඊට ඉතිරි ටික අනිවාර්යයෙන්ම කෝප්පයකට දවා ගන්න කියලා. එමගින් ඔයාලට ෆැට් එක හා SNS එක නිසි ආකාරව පවත්වා ගන්න යන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි ෆැට් එකක් හා වැඩි SNS එකකින් ඔයාලට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. ඉන්පසුව අපි කිරිගවයන්ට කිරි ලබා දෙන බක්කිය හොදින් පිරිසිදු කර ගන්නවා. ඉන්පසුව බියර් මණ්ඩි හා කැටල් ෆීඩ් ලබා දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් කැටල් ෆීඩ් හදන හැටි කියලා දෙනමින් පොරොන්දු වෙමින් මේ වීඩියෝ එකෙන් සමු අරගන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ නැරඹීමට මගේ YouTube channel එක subscribe කරලා all කරලා තියාගන්න. අනිත් අයට share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා කිරිගාපාලනයේදී අතින දුෂ්කරතාවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම කිරිගාපාලනයේදී ඔයාලට එන ඕනෑම ගැටලුවක් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වෙලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටි ඔබ සෑම සියලු දෙනාටම ස්තුතියි.